එක දිගට වැඩ කරන හැදිලා තිබුණ මම කේක් රූම් එක අද ඔන්න මම හස් කරගත්තා. පිළිවෙලයි දැන්. එයාලා නේද? මෙච්චර දවසක් වැඩ කරලා සතෙන් රුපියල් එකතු කරලා මම මගේ බිස්නස් එක අලුත් යාළුවෙක් කරනවා. බලමුද? චූටි බීටස් වලින් තමයි මම මෙච්චර දවසක් වැඩ කරේ. හැබැයි ඒක හරි ඉක්මනට ඉක්ෂණ ගන්නවා. ඒක කිලෝ 2 ගන්නකොටම දෙතුන් කාර වැඩ කරනකොට ඒ බීටස් එන්නේ. මේක මම කියන මාෂ්මෙලෝස් ගන්න මේක 7 ලිටර් තියෙනවා. මේක ලිටර් 5 තමයි දුන්නේ. මේක තමයි විපින් ක්‍රීම් විතර සිදුමද දීප් කරන එක. මේක අකුරන හරියට ගත්තා. නෑ බනේ ඩෝල් කනන හැන්ඩල් එක. මේක තමයි මට ඕනේ. මේක තමයි කේක් කරන කෑල්ල. අපිට ඕන හැන්ඩල් එක දාන්න තමයි ලක්කාන විදිහන්නේ අපේ මැත්තේ පක්වලට ගලවලා. එයා හැම තමයි. ඕක ඉතින් දැන් ආයෙත් කියලා හයි කරගන්නකම් මේ කරගෙන හිට මෙහෙට යන්න වෙනවා. ඩීප් කරලා. ඒක මට ලොකු අඩපාඩුවක් වෙලා තිබ්බා. කේක් කිලෝ 2 හදනකොට ලොකු බීට් එකේ දාන්න බෑ. මේ චූටි බීටස් මම කලින් පාවිච්චි කරා. මේකම පිච්චිලා යනවා. හැබැයි මෙන්න මේක වගේ සුසමි. මේක අපේ ඩෝනේගේ කලින්ගේ මේක එකක් දැන් අවුරුදු 10ක් විතර ඇති. එයා පාවිච්චි කරලා තියලා ගියේ. මගේ පොඩි බීටයක් කරන පස්සේ මම මේක පාවිච්චි කරගත්තා. ඊට පස්සේ දැන් මේක අර අඩි ගාන පාවිච්චි කරපු නිසා වෙන්නේ සද්ද පොඩ්ඩක් වෙනස් වෙනවා. මම මේක අතහැරලා තිබ්බා. ඒක මම අලුත්ම බීටයක් කරනට පස්සේ මේක පාවිච්චි කරා. තාමත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. ඒත් මට බයයි කේක් කිලෝ 2ක් වගේ ගහන්න උන දවසට මේක පොඩ අමාරුයි වැඩ කරන්න. ඒක නිසා එයා පොඩි වැඩකට තියාගෙන මම යාම ගත්තා. ගොඩක් දුරට සම්පූර්ණයි. මෙයාලා නම් දැක්කනේ කොතනේ මම කේක් හදන්න පටන් ගන්නකොට 2015 අවුරුද්දේ තමයි මම ඉස්සෙල්ලාම කේක් හදන්න. සෑහෙන කාලයක් තාමත් වැඩ මාක්සෙන් මම නැතිලා ගිහිල්ලා මෙෂර්මන්ට්ස් මම ලියාගෙන හරියටම මේක තමයි කිලෝ 2 වගේ කේක් තාමත් බේක් කරගන්න. තාමත් වැඩ. මෙච්චර දුරක් මට යන්න උදව් කරේ මෙයා තමයි. මම අලුතෙන් ලැබ්සේ එන්ට කාලයක් එකපාරට කේක් කිලෝ 8ක් බේක් කරන්න පුළුවන්. 32 දාලා. මම මට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ වෙඩින් කේක් හදනකොට. ඉස්සර මම වෙඩින් කේක් ටික ලෑස්ති කරගෙන බීට් එකේ අර බාගලේ කොස් වෙන ඔක්කොම ඉස්සරගෙන දුවන්න ඕනේ ඉතින් බේක් කරගෙන. මේක මම හරි ප්‍රයෝජනවත් වෙනකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බේකරියෙන් වෙඩින් කේක් බේක් කරගෙන ආව දවසට අඩිය කරලා ඉති කරලා තියෙනවා කැලි 10 20 වගේ. මම ගෙනියන්න හරි ලස්සනට බේක් කළා එනවා. චුට්ටු හිමිට ඉතින් ආව දුර ගැන උත්තර මට සතුටුයි. කියන්න ඕනේ. මේ හැමදේටම ආශිර්වාද කරපු අය වගේම
ටිකක් ඉරිසියා කරගන්න හිටියේ නැත්නම් හැබැයි ඒගොල්ලන්ගේ ඉරිසියාවත් මම හිතලා මට ආශිර්වාදයක් වෙනවා කියලා. සෑහෙන ලොකු ගමනක් ඇවිත් තියෙන්නේ. අද සතුටුයි. ඒ වගේම තමයි ඉතින් මේ හැම දෙයකම ඔයගොල්ලන්ගේ සහයෝගය තමයි මට වැඩියෙන්ම ලැබුණේ. මොකද ඔයගොල්ලෝ මට ඕඩර්ස් කරන්නේ නැත්තම්, ඔයගොල්ලෝ සම්මෙලි ස්පීඩ්ස් වල රස බලන්න ආවේ නැත්තම් මම සමහර විට මෙච්චර දුර ගමනක් ඇවිල්ලා නැති වෙන්න තිබුණා. තාමත් මම එහෙනම් එහා පැත්තේ මාෂ්මෙලෝස් හදහද ඉන්නව වෙන්න තිබුණා. ඉතින් අලුත් දේවල් කරද්දී මම හැමදාම ආදරෙන් ඒ හැමදේම වැළඳගත්ත ඕගොල්ලන්ට බොහොමත් ස්තුතියි. චූටි අඩුපාඩුවක් තිබුණත් හරි ආදරෙන් පෙන්නලා දීලා එයාගේ කෑම හරිම රහයි කියපොත් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඒ ඉස්සරහටත් ඔයගොල්ලෝ මාත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා.